සුබ දවසක් මගේ වීඩියෝ බලන හැමෝටම මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන මේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට බබාලා ඇතුළත් කරනකොට කරන්න වෙන ගෙවීම් කොහොමද සහ වියදම් කොහොමද එන්නේ කියන එක ගැන පොඩි විස්තරයක් කරන්න. ඒකට මම දැන් ජාත්‍යන්තර පාසලක පෙර පාසලට ළමයා ඇතුළත් කරන කොට සහ ඒක ඉදිරියට කරගෙන යනකොට යන ගෙවීම් සම්බන්ධව තමයි උදාහරණයකට අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් ලංකා ජාත්‍යන්තර පාසල් ගත්තාම වර්ග 3ක් විතර තියෙනවා. එතකොට ඒක පහසුකම් සාමාන්‍ය මට්ටමක තියෙන එඩෙක්සෙල් කේම්බ්‍රිජ් නැෂනල් කරිකියුලම් එක කරන ජාත්‍යන්තර පාසල්. ඒ වගේම පහසුකම් හොඳ මට්ටමට වැඩි මට්ටමකින් තියෙන ඔය සිලබස් තුනම කරන ජාත්‍යන්තර පාසල්. තුන්වෙනි කාණ්ඩය වෙන්නේ පිටරට මට්ටමටම පාසලේ තියෙන යටිතල පහසුකම් තියෙන ජාත්‍යන්තර ශිෂ්‍යයනුත් ඉන්න ඒ වගේම කේම්බ්‍රිජ් සහ එඩෙක්සෙල් සිලබස් දෙක කරන ජාත්‍යන්තර පාසල්. මෙතනදී පාසල් කාණ්ඩයේ විදිහට මේ මැද මට්ටමේ තියෙන පහසුකම් හොඳ මට්ටමක තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට එකක නර්සරියකට බබා ඇතුළත් කරනකොට සාමාන්‍ය ගෙවීම් වල ප්‍රමාණය මම දාලා අදහසක් ඉදිරිපත් කරන්න තමයි වීඩියෝ එක කරන්නේ. ඒතර නර්සරියකට ළමයා ඇතුළත් කරනකොට ගෙවීම් වල මුලින්ම ගෙවීම් සහ වියදම් වල කොටස් 4ක් වගේ තියෙනවා. ඒකේ ඒතර ඇඩ්මිෂන් ඇතුළත් වීමේ ගාස්තුව සාමාන්‍ය මේ වගේ ස්කෝලයක ලක්ෂයක් පමණ වෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන්. ලක්ෂයකමාරය වගේ වෙන්න පුළුවන්. දැන් පෙර පාසලට ළමයා ඇතුළත් කරනකොට ලක්ෂයයි සාමාන්‍ය ජාත්‍යන්තර පාසලේ එක වසරට ඇතුළත් කරනකොට ලක්ෂ 3යි. ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට දැන් පාසලට ඇතුළත් කරද්දී ලක්ෂ 3 නම් මේ පෙර පාසලට ළමයා කලින් ඇතුළත් කරලා තිබ්බනම් ඒ පෙර පාසලට ගෙවපු ඇඩ්මිෂන් එක ඔය එක වසරේට ඇතුළත් කිරීමේදී අඩු වෙනවා. ඒ කියන්නේ පාසලට ඇතුළත් කිරීමට තියෙන ගාස්තුවෙන් අර කලින් පෙර පාසල් වෙනුවෙන් කරපු ඇඩ්මිෂන් එක අඩු කරලා ඒ හිගමුදල තමයි ගෙවන්න අවශ්‍ය වෙන්නේ පාසල් යනකොට. ටර්ම් ෆී එක ගත්තාම ටර්ම් ෆී එක සාමාන්‍යයෙන් 70000ක් හරි 65000 60000 වගේ අතරේ මුදලක් වෙනවා. ඊට වැඩි අඩු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එතනින් ඉහළට තමයි ටර්ම් ෆී යන්නේ. ඒතකොට ටර්ම්ස් 3ක් තියෙනවා අවුරුද්දකට. මාස 4න් 4ට. ඒ වගේ ඒතකොට 70000ක් කියලා අපි උදාහරණයක් ගත්තොත් ඒ වගේ 3 පාරක් ගෙවන්න සිද්ධ වෙනවා. ඊගාවට තියෙන අද එක්ස්පෙන්සස්. මේ අද එක්ස්පෙන්සස් කාණ්ඩය යටතේ මම අරගෙන තියෙන පොත් සහ උත්සව ඊගාවට අමුද්‍රව්‍ය සහ මේ යුනිෆෝම්ස් කියන කොටස් 4 අරගෙන තියෙනවා. අපි බුක්ස් කියන කාණ්ඩය ගත්තාම පොත්වල කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ සිලබස් එකට අදාළව තියෙන පොත්. ඒතර සිලබස් එකට අදාළව සාමාන්‍යයෙන් නර්සරි කිට් එකක් තියෙනවා. ඒතර නර්සරි කිට් එකක් සාමාන්‍යයෙන් දැන් යන මුල වෙන රුපියල් 10000ක් මේ වගේ මුදලක් වෙනවා. ඒකේ එතකොට පොත් 6ක් පමණ තියෙනවා. ඊට අමතරව පොඩි අත්දැඩ ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය වෙන බාණ්ඩ කිහිපයක් තියෙනවා. එතකොට මිල ඔය අතරේ 9000 10000 වගේ පොඩි වෙනස්කම් වෙනවා. හැබැයි ඔය වල ගොඩාක් අඩු වෙන්නේ නැහැ. වැඩි වෙන්නේ නැහැ ලොකුට. ඔය වගේ ගානක් තමයි යන්නේ. එක්ස්ට්‍රා බුක්ස් ගත්තාම සාමාන්‍ය ගොඩක් අය හිතන්න පුළුවන් මේ සිලබස් එකේ පොත් ටික අරගෙන ඇති කියලා පෙර පාසලට උනත් ඒ උනත් එහෙම නැහැ. ඊට අමතරව පොත් අරගෙන බබාලට කරවන්න වෙනවා. මොකද ඒගොල්ලන් දැනුම වැඩි කරන් ගන්න අනිත් අයත් ඒ වගේ මේ පාසලකට යනකොට අනිත් දෙමාපියනුත් ඔය වගේ පොත් අරන් දෙන එක තමයි කල්චර් එක. එතකොට තමන්ගේ බබාටත් ඒ වගේ විෂයට අදාළ වෙන සහ අමතර විවිධ පොත් අරන් දෙන්න වෙනවා. එතකොට ඒ පොතක් සාමාන්‍යයෙන් 2500 3000 වගේ මිල ගණන් වලට තමයි ওই පොත් යන්නේ.
ඊට පස්සේ අපි ෆෙස්ටිවල්ස් ගත්තාම ෆෙස්ටිවල්ස් උත් ස්කූල්ස් ඉවෙන්ට්ස් ෆන්ක්ෂන්ස් කියලා කොටස් දෙකකට වගේ වෙන් කරගන්න පුළුවන්. ස්කූල් එතකොට ඉවෙන්ට්ස් වලදී ස්පෝර්ට් මීට් කොන්සර්ට් වගේ දේවල් හම්බ වෙනවා. ස්පෝර්ට් මීට් වලට නම් ගොඩක් වෙලාවට පෙර පාසල් ළමයි ගන්නවා අඩුයි. සමහරවට අවස්ථාවල ගන්න පුළුවන්. එතකොට එතනත් යම් කිසි මුදලක් වියදමක් විදිහට එන්න පුළුවන්. කොන්සර්ට්ස් ගත්තාම අනිවාර්ය කොන්සර්ට් නම් එනවා. එතකොට ඒවට ඇඳුම් වලට විවිධ දේවල් වලට සාමාන්‍යයෙන් 7000 ඉඳලා ඉහළට යන්න පුළුවන්. එතකොට 7000ක් කියන්නේ ඒ කියන්නේ ඇඳුම් දේවල් වලට විතර. ඒකට සහභාගී වෙනකොට මොකද ඊට ඒ වටේ තියෙන නියදම් ගත්තාම සාමාන්‍යයෙන් ඇඳුමකට 7000 එනවා. එතකොට ඊට තවත් මේ වගේ දෙගුණයක් විතර අමතරව පොඩි ළමයි එක්ක ගනුදෙනු කරද්දී වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊකට ෆන්ක්ෂන්ස් විදියට ගත්තාම එක විශේෂිත දින තියෙනවා අපේ ලංකාවේ කැලෙන්ඩරේ අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද දීපාවලි ක්‍රිස්මස් ඒ වගේම තව තියෙනවා රාමසාන් වගේ උත්සව ඒ වගේ දේවල් වලදී ඒවා ඒ හැම ජාතියකටම ජාත්‍යන්තර පාසල් ගරු කරලා ඒවට ඒ අවශ්‍ය ඇඳුම් වලින් සැරසීලා යනවා. විවිධ උත්සව තියෙනවා. එතකොට ඒ දේවල් වලටත් අමතර වියදමක් යනවා. ඒ වගේම බර්ත්ඩේ. සමහර ජාත්‍යන්තර පාසල් වල මේ උපන්දින කේක් කපලා එහෙම සමරනවා. සමහර ජාත්‍යන්තර පාසල් වල අවසර දෙන්නේ නැහැ. ඒ වගේ අවසර දුන්නොත් බර්ත්ඩේ එක එතකොට බර්ත්ඩේ කේක් එකක් වගේ සමහර අය පුරුද්දක් කරගෙන ඉන්නවා. ඒ ඉන්න ළමයි 20ක් 15ක් හරි ඒ වගේ ගාණක් ඉන්නවා පන්තියක. ඒ හැමෝටම සෙල්ලම් බඩුවක් වගේ දෙයක් දෙන්න. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ දෙයකට ගණන් බැලුවොත් රුපියල් 20000 25000 වගේ මුදලක් යන්න පුළුවන් බර්ත්ඩේ එක සමරන්න. ඒ වගේම ටීචර්ස් ඩේ එක එනවා. ඒ ටීචර්ස් ඩේ එකට ටීචර්ස්ලාට තමයි තෑගි දෙනවා. එතකොට ඒවත් මෙතනදී කියන්න ඕනේ කියන්නේ අර රජයේ පාසල් වගේට වඩා පොඩක් වෙනස්. මොකද මෙතනදී තරඟ මුදල් එක්ක කරන තරඟේ වැඩි. එතකොට හැමෝම මුදලත් එක්ක වටිනාකම වැඩි දේවල් දෙන්න බලන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒ නිසා වියදම ඒ හැම දෙයකදීම වියදම වැඩි වෙනවා. වියදමට දේවල් එකතු වෙන එක තමයි වෙන්නේ. එතකොට ඇක්සසරිස් කියන එක ගත්තාම පෙර පාසලේ ඔය ගන්න චෝක් මකන පැන්සල් ඒ වගේ බඩු ලිස්ට් එකක් හම්බ වෙනවා පෙර පාසලට ඇතුළත් වෙනකොට. ඒ සාමාන්‍යයෙන් ඔය මැද මට්ටමේ ජාත්‍යන්තර පාසලක ක්ලේ බෝඩ් ඒ වගේ දේවල් ගන්න වියදම් බැලුවාම 20000ක් 25000ක් අතර මුදලක් යනවා ඒ බඩු වලට. ඒ වගේම යුනිෆෝම්ස් ගොඩක් මේ වගේ ස්කෝලවල නිශ්චිත තැනක් තියෙනවා යුනිෆෝම්ස් ගන්න. එතකොට එතනින් තමයි බැජ් එක ඒවා එක්ක යුනිෆෝම් එක මහා ගන්න පුළුවන්. ඒතකොට ඒ වගේ යුනිෆෝම් කට්ටලයක් සාමාන්‍යයෙන් 2500ක් විතර එනවා මොනවාසරි ළමයෙක්ගේ. එතකොට ඉස්සරහා එක වසර දෙක වසර ඒ වගේ වසර වලට යද්දී PT ඇඳුම් තියෙනවා, ස්විමින් කිට් තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ ස්විමින් කරනකොට ඇඳගෙන යන ස්විමින් මීට්ස් වලදී සහභාගී වෙන බොටම්ස් ඒ වගේ දේවල් තියෙනවා. ඒවාගේ මිල 5000 6000 ඒ වගේ මිල අඩුවීමක් වෙන්නේ. එන්න ඒ යුනිෆෝම්ස් කියන කාණ්ඩයටත් එකතු වීම තමයි සිද්ධ වෙන්නේ ඉස්සරහට යන්නේ. ඊට පස්සේ මීල් එක්ස්පෙන්සස් ගැන ගත්තාම මේ කෑම ළමයින්ට දැන් එක විවිධ හැඩ වලින් ඊට පස්සේ සතියකට විවිධ කෑම පළතුරු චොකලට්ස් වගේ දේවල් ඒ වගේ ගොඩක් දේවල් මේ ලන්ච් බොක්ස් එකට දාන ප්‍රවණතාවයක් තියෙනවා දෙමව්පියෝ. මොකද ඒගොල්ලෝ එහෙම දාලා එහෙම එවන්න කැමැත්තක් දක්වනවා. එතකොට දැන් තමන්ගේ දරුවෝ අනිත් තාත්තා එක්ක කම්පෙයාර් කරාම එයාට ඕන වෙනවා ඒ විදිහට. එතකොට ඒ මට්ටමට අනිවාර්යෙන් ඒ අවශ්‍ය කෑම ඒවා දරුවාට දෙන්න වෙනවා. එතකොට එතනත් සාමාන්‍යයෙන් අර සම්බරතාවය පවත්වා ගන්න කරන්න වෙන වියදම වැඩි. මොකද
සාමාන්‍ය අවශ්‍යතාවයට වැඩිය අනිත් අයත් එක්ක කම්පෙයාර් කරාම ඒ පරිසරය පවත්වා ගන්න කරන්න වෙන වියදමකුත් එතනට එකතු වෙනවා. ඒකට මේ පේමන්ට්ස් ගැන ගත්තාම මේ විදිහ පේමන්ට් ස්ට්‍රක්චර් එකක් තමයි මුල ප්‍රයිමරි එකේදී පෙර පාසලේදී පටන් ගන්නෙ දරුවට. ඒතර ඔතනින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඔතනින් ඉස්සරහට වැඩිවීම තමයි වෙන්නේ. එක්සෑම්ස් වලදී එක්සෑම් එක රිපීට් වුණොත් ඒකේ ගාන එන්න වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ ටර්ම් ෆී එක ගැන කතා කරාම මේ ටර්ම් ෆී වගේ දේවල් ඒවා කිසිම මේ ගෙවීමක් අතපසු කරන්න බෑ. ටර්ම් ෆී එක වුණොත් ඩෙඩ්ලයින් එකක් තියෙනවා. ඒ දවසට හරි ඒ දවසට කලින් හරි ගෙවීම කරන්න ඕන. නැත්නම් අනිවාර්යෙන් වැඩමුදලක් වදිනවා. මේ වගේ ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කරන්න කලින් මේ තියෙන වියදම් ටික දැනගෙන ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මොකද ඇතුළත් කරලා පස්සේ පහු කරනවා කියන්නේ ඒක ඒ ජාත්‍යන්තර පාසලේ දරුවාට පවතින තියෙන හැකියාව ටිකක් අර ගැටලුකාරී වෙනවා. මොකද අනිත් අය එහෙම ලොකුවට වියදම් ගැන ඒවා ගැන හොයන්න යන්නේ නැති අය තමයි ජාත්‍යන්තර පාසලට ළමයි ඇතුළත් කරන්නේ. ඒ වගේම ටර්ම් ෆී එක මේ ටර්ම් එකේ එක ගාණක් ඊගා ටර්ම් එකේ 5000ක් විතර වැඩි වෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක තමයි කල්චර් එක. එතකොට ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. මේ වගේ දේවල් ගැන ආගියු කර මේ පාසල් එක්ක ඉදිරියට යන්න බෑ. එතකොට මට ගොඩක්ම කියන්න අවශ්‍ය වුණේ මේ වෙන කිසිම කාරණයක් ගැන නෙවෙයි මේ කොහොමද මේ පේමන්ට් වගේ දේවල් මුලදිම හැදෙන්නේ කියන කාරණයයි මේ නර්සරි එක තෝරගත්තේ. එතෙන්දී නර්සරි එකේදීම නර්සරි වගේ නර්සරිකට දාලා තමන්ට තීරණය කරන්න පුළුවන් ඉස්කෝලෙත් ජාත්‍යන්තර පාසලක් දරුවාට තෝරගන්නවද නැත්නම් දේ පාසලකට දානවද කියලා මේ නර්සරි එකේදී ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද නර්සරි එක ඕනනම් ඒ අවුරුදු ගාන ගිහිල්ලා පාසලකට රජයේ පාසලකට උනත් දැම්ම කියලා එහෙම ගැටලුවක් වෙන්නේ නැති නිසා ඒත් මේ ඉස්කෝලේ ග්‍රේඩ් 1 වගේ තැනකට වසරකදී මේ ඇතුළත් කරලා වෙනස් කරන්න යන එක ලොකු ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. ඒ වගේම නර්සරි එකේ ඉඳලා ජාත්‍යන්තර පාසලේ දිගටම යනවා නම් නර්සරි වගේ එකකින් ළමයා ඇතුළත් කරන එක ඉතාම වටිනවා. මොකද ළමයා ඉන්නෙම ඒ වගේ පාසලකට පාසල් පද්ධතිය තුලම තමයි ළමයා ඉන්නේ. එතකොට මේ පරිසරය අලුත් දෙයක් නෙවෙයි. මොකද එක වසරේදී වෙනම නර්සරි එකට ගිහිලා එක වසරේදී ළමයා ඇතුළත් කරනවට වැඩිය ඒ පරිසරය තුලම තමගේ අධ්‍යාපන හදාරන මුළු කාලයම ගත කරන්න පුළුවන් නම් අවුරුදු ගානම ඒක ඉතාම වටිනවා. ඉතින් මේ දේවල් ටික තමයි මට ගොඩක්ම පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ. මම ඉස්සරහට තවත් මේ ගැන තව මේ සිලබස් එක ගැන වගේ දේවල් කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රැක්ටිකල් ප්‍රායෝගික තියෙන ගැටලු. එහෙනම් මේ වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. සුබ දවසක්.